මාර් ගැන කිසි වචනයක් කියන්නේ නැහැ. වාහන 4කට විතර මාරු වෙනවා. කාර් එක ඩ්‍රයිව් කරන්නේ හාමුදුරුවෝ කෙනෙක්. හම්බ වෙන හැරියකේදී මෙච්චර විතර සල්ලි මේක තියාගෙන බෝඩ් එකක් පන්නනවා. ඒ පන්නද්දී කිව්වා අහුණා නම් ෆිනිෂ් කියලා. අපිව ඩොලර් 8 අයිබෝන් ඔබ එකතු වෙන්නේ හරිපාර වැඩසටහන සමගින්. අද අපේ මැදිරියේ සිටින්නේ අපිත් එක්ක කලිනුත් වතාවක් එකතු වෙච්ච විසිල් බ්ලෝවර් නමින් අපි හඳුන්වපු අකටයුතුකම් දැනුම් දෙන්න විජේ උදුපිටිය මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. උදුපිටිය මහත්මයා මම දැන් මේ YouTube එකේ දැකපු වීඩියෝ එකක පොඩි ඉන්ට්‍රෝ කෑල්ලක් තමයි ප්ලේ කරේ. මොකද්ද මේ කතාව? ඔය මේ ගැනුල මේ යවුවනේ අර මයන්මා වලට වද කඳවුරකට රැකියාව සඳහා කියලා. ඒකේ ඇවිල්ලා ඒ ළමයා ඔය කියන කතාවේ තියෙන්නේ. ඔය ළමයා කියන මූලිකම දේ තමයි මගේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවා තමයි මේ රස්සාව මට කිව්වේ. ඒ නිසා මං එයා ගැන විශ්වාසය තියලා ගියා. ඒතර මෙයා යන්නේ ඒ වගේ අර සයිබර් වද කඳවුරක්නේ. අහලා තියෙනවද දන්නේ නැහැ. ඒ සයිබර් වද කඳවුරට යන බව එයා දැනගෙන හිටියේ නැහැ. නමුත් මේ කවුරු දන්නේ නැහැ මම හිතන්නේ 1985 අගෝස්තු මාසේ 28 වෙනිදා අවුරුදු 41කට පස්සේ නේ මේ යන්නේ 2026 41කට කලින් මේ පිටරටවල රැකියාවක් සත්‍යාපනය කරගන්නේ කොහොමද කියලා හිටන් මේක කියලා තියෙනවා. ඒකේ කොහෙවත් කියලා නැහැ තමන්ගේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවා කිව්වොත් ඒක සත්‍යාපනය කියලා. ඒ නිසා තමයි මූලික වශයෙන්ම මේගොල්ලන්ට වැරදුනේ. මේගොල්ලන්ට විතරක් නෙමෙයි ඔය හැමෝටම වරදින්නේ මේ ගැසට් එකේ කියලා තියෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම. මේ ගැසට් එකේ කියලා තියෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැත්තේ මහජනට විතරක් නෙමෙයි විදේශ සේවා නියුක්තිකාරයන්සේ කිසිම නිලධාරියෙකුට නෑ. ඒගොල්ලන්ගෙන් ගිහලා ඇහුවොත් එහෙනම් මේ අංක 364 ඇලයිරක් 9 ගැසට් එක පිළිබඳව මේ ඉන්න කිසිම නිලධාරියෙක් දන්නේ නැහැ. ඔතන ඉන්න සභාපතිගෙන් අහන්න එහෙම එකක් දන්නවද කියලා නෑ. දැනගත්තොත් මේක ඒගොල්ලන්ට කියවලා හිටන් තේරුම් ගන්න බෑ. මොකද උඩ වාක්‍ය කියාගෙන තව වාක්‍ය 10ක් පල්ලෙහාට යනකොට ඒගොල්ලන්ගේ ධාරණ ශක්තිය ගෙදෙලා ගිහිල්ලා. හරි. උදුපිටිය මහතා අපි අපේ කතාව මෙහෙම පටන් ගමු. දැන් අපි දැකලා තියෙනවා අපේ ගෙවල් වල ඉන්න අම්මලා, ගෙවල් වල ඉන්න කාන්තාවෝ, යාළු, යෙහෙලියෝ, ගොඩක් විශේෂම කාන්තාවෝ මේගොල්ලෝ දැන් රට යනවා රට රැකියාවලට. දැන් කාන්තාව විතරක් නෙවෙයි පිරිමියත් යනවා. ඇත්තටම මේ රට රැකියාවට යන එක මම මෙහෙම ඇහුවොත් දැන් මේ සම්බන්ධව තියෙනවා රටේ නීතියක්. ලංකාවේ නීතියක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම 1.85 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත. ඒ පනතට සංශෝධන දෙකකුත් ඇවිල්ලා තියෙනවා 1.94 සහ 2009 අංක 56. මේ සංශෝධන දෙකුත් තියෙනවා. මම ඔබතුමාගෙන් ඉස්සෙල්ලාම අහන්නම් මේ පනත, ඒ කියන්නේ රටේ පවතින නීතිය මේ විදේශ රැකියාවන් වලට යාමට ප්‍රමාණවත්ද? හොඳටම ප්‍රමාණවත්. හරි. ඒක ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් නැත්නම් ඉන්ටෙලෙක්චුවල් ෆයර්වෝල් එකක් හා සමානයි. ඒ කියන්නේ කටුකම්බි වලින්, ගඩොල් වලින්, තාප්ප වලින් හදපු වෝල් එකක් නෙමෙයි. ඒක ඉන්ටෙලෙක්චුවල් ෆයර්වෝල් එකක්. ඒ ඉන්ටෙලෙක්චුවල් ෆයර්වෝල් එකක් හැටියට සැලකෙන්නේ මානව සම්පත් කියන්නේ අස්පර්ශනීය ප්‍රපංචයක්නේ. හැම භාණ්ඩයක්ම විකිණීම සඳහා තියෙනවා පැකින් එකක්. මානව සම්පත් වල පැකින් එක තමයි අපේ බොඩි එක, අපේ ශරීරය. මොකද ඔයාගේ හැකියාව ඔයාගේ ශරීරයත් එක්ක බද්ධ වෙලා තියෙන, ශරීරයෙන් එළියට ගන්න බෑ ඒක. ඔයත් එක්කම තමයි අපි අපනයනය කරන්න ඕනේ ඔයාගේ හැකියාව. එතකොට ඔයා මානව හිමිකම් වලින්, මූලික මිනිස් අයිතිවාසිකම් වලින්, සිවිල් ලිබර්ටිස් වලින්, සදාචාරයෙන්, පවුලේ තියෙන බැඳීම් වලින් මේ සියලු දේවල් වලින්ම ඔයාව යටත් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ වගේ මානවයෙක් මට කියන්න බෑ මං ඔයාව යවනවා කියලා රස්සාවට. ඔයා යන්න ඕනේ. ඔයා යන්නේ රස්සාවට, මම අවශ්‍ය පහසුකම් සලසනවා. අවශ්‍ය කටයුතු ඉෂ්ට කරලා දෙනවා. නීතිය හරියටම කියලා තියෙන්නේ ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ? යම් තැනැත්තෙකු සඳහා වෙනුවෙන් කියලා නැහැ. යම් තැනැත්තෙකු වෙනුවෙන් කියලා නැහැ. යම් තැනැත්තෙකු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සැලසී මේ හෝ ලබා දී මේ කාර්යය තමයි බලපත්‍ර ලාභියෙක් ඉෂ්ට කරන්න ඕනේ. ඔබ මේ සඳහන් කරන්නේ පනතේ අරමුණද? අරමුණ නෙමෙයි, කෙලින්ම 64 වෙනි පරිච්ඡේදයේ කියලා තියෙන වාක්‍ය මම ඒ කියුවේ කටපාඩමින්. මම එතෙන්දී එම්ෆසයිස් කළේ යම් තැනැත්තෙකු සඳහා කියන වචනේ. වෙනුවෙන් කියන වචනේ දාන්න නැතුව දැන් ඔයාට ඩෙන්ගු හැදිලා. මම යනවා ඔයා වෙනුවෙන් කතරගමට බාරයක් වෙලා බෝධි පූජාවක් තියන්න. ඔයා වෙනුවෙන් ඒක කරා. ඔයාගේ උපන්දිනේට මම ඔයාට සපත්තු දෙකක් අරන් එනවා.
ඔයා සඳහා ඒ සපත් දෙක අරන් එන්නේ ඔයාගේ කකුලේ සයිස් එකට. ඒතර රැකියාව ඔයාගේ සුසුකම් වලට ඔයාගේ නමට ඔයාගේ પાස්පෝර්ට් අංකයට හැඳුනුම් අංකයට ඔයා සඳහා ගේන්නේ. පේනවද? හොඳ අර්ථ නිරූපණය. නීති පොත ලියපු මේ විද්වතුන් ඒ වචනේ පාවිච්චි කරලා තියෙන සංවේදී ආකාරය. හරි. ඔක ලේසියෙන් කෙනෙක්ට අහුවෙන්නේ නැහැ. මට මේක මං කටපාඩමින් කියනවා නෙමෙයි. හරි. සැලලිහිණි සංදේශේ කවියක් සාහිත්‍ය දරයෙක්ට කටපාඩමින් කියන්න පුළුවන්. එයා කටපාඩම් කරලා නෙමෙයි. ඒ කවියේ රසයත් එක්කම එයාට ඒ කවිය ප්‍රතිනිර්මාණය වෙනවා. එතකොට මේකේ ඒ වාක්‍ය මට ප්‍රතිනිර්මාණය වෙනවා කියවපුවම. යම් තැනැත්තෙකු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සැලසීමේ හෝ ලබා දීමේ කාර්ය සැලසීමට හෝ ලබා දීමට කියලා නැහැ. මොකද ඔයාගේ බොඩි එකට බද්ධ වෙලා තියෙන මේ මානව කුසලතාවයන් අපනයනය කරන්න අනුන්ට බෑ. ඔයා යන්න ඕනේ රස්සාව දුන්නට පස්සේ යන්න බෑ කිව්වොත් අතපය බැඳලා පෙට්ටියක දාලා මට ඔයා යවන්න පුළුවන්. ආන්න ඒ තරම් සංවේදී විදිහට තමයි මේ පන්ත හදලා තියෙන්නේ. ඒතර ඔයාගේ ප්‍රශ්නේ ඕනේ මේ නීතිය ප්‍රමාණවත්ද කියලානේ. ප්‍රමාණයටත් වඩා ප්‍රමාණවත්. මට හිතාගන්න බෑ මේක හදපු අය මොනතරම් බුද්ධිමත් අයද කියලා. අත් වශයෙන් මේගොල්ලෝ දැන් මැරිලා ඇති අවුරුදු 40 ගානකට පස්සේ 1985. නේද? ඒගොල්ලෝ මැරිලා වලලපු මිනිවලවල් දන්නවනම් සත්තකින්ම මම ගිහිල්ලා ඒ මිනිවලේ ඉටිකොන්දමක් පත්තු කරලා අවුරුද්දකට වස්සරයක්. එච්චරට මේ නීතිය හොඳයි. ඔව්. ඒක මේ නීතිය එන්ජොයි කරන්න පුළුවන් බුද්ධිමය රසාස්වාදයක් තියෙන අයට. තේරෙනවද? කැම විතරක් නෙමෙයි අපි රස විඳින්නේ. බුද්ධිමය රසයකුත් විඳිනවානේ. දැන් ඔයාලට හරි ලස්සනට රසයක් එන්න ඇති මේ සඳහා සහ වෙනුවෙන් කියන වචනේ මම ඔයාලට බුදවත් නීතිඥයෙක්නේ. හොඳද? දැන් නීති විරුද්ධයේ යෙදිච්ච තමයි මේ වචනවල අර්ථය අර්ථාන්විතව විස්තර කරන්නේ. තේරෙන්නේ? දැන් සුප්‍රීම මුසාවියේ ජජ්මන්ට් එකක් කියවන්න ආසයි. තේරෙනවද? මේ ඉන්න ජජස්ලා ඒ තර්කානුකූලව මේ නීතියේ පොයින්ට් එකට ඇවිල්ලා තියෙන හැටි. මොනතරම් බුද්ධිමත්ද? එතකොට මගේ අර්ථය තමයි මේ නීතිය ප්‍රමාණයටත් වඩා ප්‍රමාණවත්. නමුත් වැඩේ තියෙන්නේ මේක ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් වගේ වෙලා තියෙන එක. තැන් වලින් ඒකේ සෝල්ඩරින් ගලවන්න ගිහිල්ලා විනාශ වෙලා තියෙනවා. දැන් මම කතා කරන්නම් මේ දේ ගැන. දැන් 1985 පනත එනවා. ඒ වගේම තමයි 1985 මෙන්න මේ ගැසට් එක. සමහරක් අය දන්නේවත් නැතුව ඇති මෙහෙම ගැසට් එකක් තියෙනවද කියලාවත්. ඇත්තට මේ ගැසට් එකේ සඳහන් කරලා තියෙනවා මේ රට රැකියා සම්බන්ධව ගොඩාක් දේවල්. අන්න ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමා කරන්න. ඔව්. මේක අංක 37 පරිච්ඡේදයේ තියෙනවා අංක 27 28 29 30 37 41 51 53 61 කියන වගන්ති වල තියෙනවා අමාත්‍යවරයාට මේ පනත යටතේ නියෝග සෑදිය හැකිය කියලා. ඔව්. ඒ නියෝග සෑදීම යටතේ තමයි මේ නියෝග ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒතකොට පනත නීතිය මේක රීතිය. ඔව්. මෙතන 37 වෙනි වගන්තියේ තමයි කියලා තියෙන්නේ පිටරට රස්සාවක් හඳුනා ගන්න ආකාරය. 37 වගන්තිය. 37 වගන්තිය. මේ වගන්ති වල අංක ඉච්චර වැදගත් කමක් නැහැ. ඒ කියන්නේ රස්සාවක් හඳුනා ගන්න රස්සාව කියන්නේ නිල් මැණික් ගලක් වගේ මෙන්න වේකන්සි කියලා අතට අරන් පෙන්වන්න පුළුවන් දෙයක්ද? ඒකත් අස්පර්ශනීය දෙයක්. සිනමා ශාලාවක පුටු දෙකක් වේකන් කියලා වේකන් පෙන්වන්න පුළුවන්. බස් එකක නැග්ගම සීට් එකේ වාඩි වෙලා නැත්තම් 2 seats වේකන් කියලා පෙන්වන්න පුළුවන්. බැංකුවකට ගිහිල්ලා නම් හිස් පුටු බලලා හිටන් මෙතන වේකන්සි මෙච්චර තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. තර බැංකුවේ අයිතිකාරය හරි බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය හරි සභාපති හරි නිල නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන්න ඕන වේකන්සිස් තියෙනවා අපි ගන්නවා කියලා. එතකොට මෙන්න මේ රැකියා ඇබෑර්තු තියෙනවා කියන එක විදේශරට මුදෙන් එගොඩනේ. ඔව්. ඒතර අපි අඳුරන්නේ නැහැ ඒගොල්ලන්. තේරෙන්නේ? අපි අඳුරන්නේ නැහැ. ඒතර එහෙම කෙනෙක් අපට කියනකොට රැකියාවක් තියෙනවා කියලා ඒ රැකියාව සත්‍යාපනය කරගන්නා ක්‍රමවේදය තමයි මේ ගැසට් එකේ තියෙන්නේ. පොඩි බාධා කිරීමක්. ඔබතුමා පොඩක් පැහැදිලි කරන්නකො මේ සත්‍යාපනය කරනවා කියන්නේ මොකද්ද? 1940 ගණන් වල ආවා හේග් කන්වෙන්ෂන් කියලා එකක්. හේග් කන්වෙන්ෂන් එක. ඔව්. එතකොට ඒකදී ආවා රටවල් දෙක ප්‍රශ්නයක් ආවා රටවල් දෙක අතර
ලියකියවිලි සැබෑ බවට පිළිගන්නා ක්‍රමවේදය මොකක්ද කියලා. හරි. එක රටකින් නිකුත් කරු උපන්න සහතිකයක් මේ රටේ සැබෑ ලෙස පිළිගන්නවා. විවාහ සහතිකයක්, අධ්‍යාපන සහතිකයක් කොහොමද පිළිගන්නේ කියලා. හරි. එතකොට ඒ පිළිගැනීමේදී ඒ රටවල් දෙක අතර විදේශ අමාත්‍යාංශය තමයි සහතික කරන්නේ. ඒතර විදේශ අමාත්‍යාංශය සහතික කරනකොට ලියන්නේ කොහොමද? ඉංග්‍රීසියෙන්ම ඒක කියමුකෝ අපි. Without commitment to the content hereof. මෙහි අඩංගු දෑවලට වගකීමකින් තොරව මෙහි ඇති අත්සන නිසි බලධාරියාගේ බව සහතික කරමි කියලා. ඒතර ආට තේරෙනවද මොකක්ද එයා සහතික කරලා තියෙන විදේශ අමාත්‍යාංශයෙන්? අත්සන විතරයි. මේ සමාගමේ නැත්තම් උප්පන්න සහතිකේ නිකුත් කරපු පුද්ගලයාගේ අත්සන විතරයි සහතික කරලා තියෙන්නේ. නමුත් මේ ගැසට් එකෙන් මොකක්ද කියන්නේ? මොකද්ද වෙනස? මේ ගැසට් එකේ වෙනස තමයි අපේ රටේ තානාපතිවරයා විසින් විදේශ දූත මණ්ඩලය විසින් මේකේ කියලා තියෙනවා 4 වෙනි පරිච්ඡේදයේ ඌ කියලා හිටන් එක කාරණා 12ක් විතර කියලා තියෙනවා. මේ කාරණා 12 සත්‍යතාවය තමයි අපේ තානාපති සහතික කරන්න ඕනේ. ඇයි? තානාපති කාර්යාලයට ඇවිල්ලා කියනවා ෆැක්ටරි එකක් අයිති කෙනෙක් මට සේවකයෝ 350ක් ශ්‍රී ලංකාවෙන් ගේන්න ඕනේ. එතකොට අපේ තානාපති කියනවා එහෙනම් ඔයා මට කියන්න අවශ්‍ය සේවකයා තනතුර මොකද්ද? වැටුප කීයද? එයා ටිකට් දෙනවද? වෛද්‍ය පහසුකම් දෙනවද? මරණයකදී මොකද කියලා හිටන් මේකේ තියෙන කාරණා ටික මට ඔයා ලියාගෙන එන්න. ඇවිල්ලා ඔයාගේ බිස්නස් සර්ටිෆිකේට් එක මට පෙන්වන්න ඕන රෙජිස්ට්‍රේෂන්. ඔයාගේ ඊට පස්සේ ඔයාගේ රෙජිස්ටර් වෙලා ඉන්න අයිතිකාරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද කියලා මට පෙන්වන්න ඕන. සහතික කරපු ලිපි ලේඛන ගේන්න ඕන. ඒවා ගෙනාවට පස්සේ අපේ තානාපති නිලධාරියා කියන්න ඕනේ හරි දැන් ওই මහත්තයාගේ ෆැක්ටරි බලන්න අපි එනවා විසිට් එකක්. හරි පෙන්නන්න මට 350ක් ගෙනාපුවම කොහෙද නවතින්නේ කියලා. මට ගිය 6 මාසේ වා පඩි ගෙවපු ඒවායේ පඩි වාර්තා දෙන්න. පස්සේ ඔකින්ට පඩි ගෙවලා තියෙනවද කියලා බලන්න. හරි ඔයාගේ නිෂ්පාදන ඇනවුන්ට් එක යාට ඕන දෙයක් ඉල්ලන්න පුළුවන්. හරි ඔයාට ඕඩර්ස් තියනවද කියලා. ඇයි ඔයාට සේවකයෝ 350ක්? ආන්නේ කාරණා තමයි සහතික කරන්නේ. එතකොට අස්සන විතරක් නෙවෙයි. එතකොට හේග් කන්වෙන්ෂන් එකේ සහතික කරන්නේ මොනවද? අස්සන. අස්සන. මේ බර්ත් සර්ටිෆිකේට් එක අස්සම් කරලා තියෙන්නේ මෙයා කියලා. එතකොට ඔන්න ඔක තමයි මේ ගැසට් එකෙන් කරනු ලබන සත්‍යාපනයත් ජාත්‍යන්තර හේග් කන්වෙන්ෂන් එකෙන් කරනු ලබන සත්‍යාපනයත් අතර වෙනස. දැන් විදේශ දැන් මේ කටයුත්තේදී ඒ කියන්නේ විදේශයට සේවකයන් යැවීම සේවය සඳහා මේ කටයුත්තේදී වැදගත්ම ආයතනය මේ සම්බන්ධව තියෙන ආයතනය තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය. එකම ආයතනය. එතකොට මේ ආයතනයේ නිලධාරීන් සම්බන්ධව යම් කිසි මොන හරි කියන්න තියෙනවද මේ ආයතනයේ ඉන්නේ හරි දැනුමකින් යුක්ත නිලධාරීන්ද? මට කියන්න තියෙන්නේ මෙහෙමයි. පොතේ තියෙන එක නීතියක් පාලනය කරන්නේ ආයතනයේ ඉන්න නිලධාරීන්ගේ හිතේ තියෙන නීතියට. පොතේ තියෙන නීතියට නෙමෙයි. හරි. ඒගොල්ලන් ගිහිල්ලා අහලා බලන්න ඔය ඉන්න ඉහළ ස්ථානවල වාඩිලා ඉන්න ඒගොල්ලෝ මේ ගැසට් එක දැකලවත් නැහැ. දැකලා තියෙනවා නම් දැකලා තින්නේ මං ගිහිල්ලා කරන ආගියුමන්ට් වලදී මේක එළියට ගත්තා. තේරෙන්නේ ඊ බෙරදත් ගිහිල්ලා ඒ කියන්නේ කිසි කෙනෙක්ට මම අගෞරව කරනවා නෙමෙයි. එයාගෙන් අහපුවා මේ අවුඩබෙන් බලනවා මෙහෙම දෙයක්. තේරෙනවද? මේක මේ සතොසේ සුදුළු උණු විකුණන සුසුකම් තියෙන සභාපතිලාවට පාලනය කරන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. තේරෙනවද? ඒවට අවශ්‍ය ක්‍රමවේදයන් අපිට හොයාගන්න පුළුවන්. මොකද ඒවා මේ අජීවමාන භාණ්ඩ. මේක ජීවමාන මිනිසුන් අපි රට යවන්නේ ඒ සඳහා අතිවිශේෂ නීතියක් තියෙන්නේ. ලේසි පහසු නීතියක් නෙමෙයි තියෙන්නේ. මේක හරියට ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හා සමානයි. මම කලින් කිව්වත් දන්නේ නැහැ. හරියට ඉලෙක්ට්‍රොනික සර්කිට් එක ඊයන් සෝල්ඩර් කරපු තැනක් එකක් ගැලෙවුවොත් එහෙම මුළු සර්කිට් එකම අප්සෙට් වැඩ කරන්නේ. ඒ වගේ වැඩ තමයි වෙලා තියෙන්නේ 2009 අංක 56 50 මේක වෙනස් කරන්න ගිහිල්ලා. මොකද මේකේ තියෙන දාර්ශනිකත්වය සහ අර ඉන්ටෙලෙක්චුවල් ෆයර්වෝල් නැත්නම් බුද්ධිමය ගිනිවැටක් කියන එක ස්වභාවය එයාට තේරුම් ගන්න බැරි වුණා. ඔව් දැන් මේ මම ඊට පස්සේ අහන්න හදපු ප්‍රශ්නේ ඔබ මේ ටිකක් මතු කරා. ওই සංශෝධනයක් කියනවනේ 2009. 2009 සංශෝධනය ගැන පොඩ්ඩක් මිනිස්සු අතර තියෙනවා පොඩි විවේචන කිහිපයක්. අන්න ඒ සම්බන්ධව මොකක්ද ඔබතුමාගේ අදහස? ඔය විවේචනේ ඉස්සෙල්ලාම හොයාගත්තේ මමනේ පාර්ලිමේන්තුවේ 225 ගම පාස් වෙලා ආවේ ඔය පනත 2009 දී. පළවෙනි පරිච්ඡේදයේම තියෙන්නේ මොකද්ද? යම් තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට කරන ලබන උත්සාහයේදී
ඔහු ගුවන් තොටින් පිටත් වෙනකොට එයා නිසි ලියාපදිංචිය අරගෙන තියෙනවද කියලා චෙක් කිරීමේ බලය පවර්ලා තියෙන්නේ ගොඩබසින ගුවන් තොටුපළකදී. එතකොට නැව් නගින ගුවන් තොටුපළ නෙමෙයි කටුනායක තමයි අපේ නැව් නගින ගුවන් තොටුපළ. හොඳේ ගොඩබසින ගුවන් තොටුපළ ඩුබායි නැත්නම් ගමනාන්තය. ඔය නිලධාරීන්ට චෙක් කරන්න පුළුවන් ගොඩබසින ස්ථානයකදී. ඇයි දන්නවද හේතුව? දැන් මේක මේ නීති පොත ලිව්වේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි. තේරෙනවද? ඔතන ඉන්න නිලධාරීන් පඬිතකමට දවල්ට අරගෙනල්ලා හිටන් පත්තර කොලේ ගොතානේ මෙහි මත දාලා බත් එක්ක කන ගමන් සෙක්‍රටරිට කියනවා මෙන්න මේක ටයිප් කරලා දෙන්න කියලා. අහනවා සර් එම්බාර්කේෂන් එයාපෝට් කියන්නේ මොකද්ද? අරයට ඉංග්‍රීසි දැනුමක් නැහැ තේරුණාද? පහ ලොකු පඩියක් අරගෙන ලොකු පුටුවක වාඩිලා හිටියට එම්බාර්කේෂන් කියන්නේ ගොඩබසින ගුවන් තොටුපළ කියලා ගහන්න කියලා අර ටයිප් කරලා ගැහුවා. ඒක වැරදිද? එම්බාර්කේෂන් කියන්නේ ගුවන් ගත වෙන ස්ථානනේ. ඩිසෙම්බර්කේට් කියන්නේ ගොඩබසින ස්ථානය. වචනවල පොඩි නෙමෙයි සම්පූර්ණ. ඒ කියන්නේ ඔය ගුවන් තොටුපළේ තියෙන සේවා නියුක්තිකාරයන්සේ කවුන්ටර් එක ඒගොල්ලන්ට තියන්න බෑ නීතියේ. තේරෙනවද? මගියෙක්ගෙන් අහන්න බෑ කොහෙද යන්නේ කියලා. ඇයි? ගොඩබසින ගුවන් තොටුපළේ තමයි නීතිය දාලා තියෙන්නේ. පළවෙනි වාක්‍යය. ඇයි මේකට හේතුව? ඔව් අන්න ඒකයි අපි හොයන්න ඕනේ. මේකට හේතුව තමයි කන්සෙප්ට් පේපර් එකක් ලියලා නීතිය කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් විසරදයෝ ඉන්න නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දුන්නේ නැහැ. නිලධාරීන් මේක හදලා හිටන් දුන්න ඇමතුමාට ඇමතුමා දැම්මා කැබිනට් මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ හිටපු එකෙක්වත් මේක කියවන්නේ කියවන්න වෙලාව නැහැ කියවන්න ඉන්ට්‍රස්ට් එකක් නැහැ මොකද එයාගේ සබ්ජෙක්ට් එක නෙමෙයිනේ. ඊට පස්සේ ඒක ගුලිය පිටින් යවුවා නීති කෙටුම්පත්. නීති කෙටුම්පත් එකේ නිලධාරීන් බැලුවා අපි මොනවටද මහන්සින්නේ දැන් මේගොල්ලෝ හදලවලා තියෙනවනේ ඔන්න ඔක යවන්න පාර්ලිමේන්තුවට කියලා. ඇයි මේකට හේතුව? අමාත්‍යාංශවල ස්ථිර ලේකම්වරු පත් කරන්න ඉස්සර හිටිය ඇමතිවරයා නෙමෙයි. දැන් පත් කරලා තියෙන්නේ ඇමතිවරයා. ඒ නිසා ආණ්ඩුවත් තේරෙනවද? ව්‍යවස්ථාදාය සහ විධායකය හයිබ්‍රිඩ් වෙලා දෙමුන් වෙලා. තේරෙනවද? ඉස්සර පත් කරන්නේ ඇමතිවරයා නෙමෙයි අර මොනවද පබ්ලික් සර්විස් කොමිෂන් කියලා තියෙන්නේ. ඒකෙන් පත් කරන්නේ. එතකොට එයා ඇමතිවරයාට වග කියන්නේ නැහැ. තේරෙනවද? මේ දෙක අතර රෙසිස්ටන්ස් එකක්. තේරෙන ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් මේ දෙක හයිබ්‍රිඩ් වෙලා තියෙනවා 1977න් පස්සේ. තේරෙනවද? එතකොට මේ හයිබ්‍රිඩ් වීම නිසා තමයි මේ නීතිවල වැරදි තියෙන්නේ කෙටුම්පත් කිරීමේදී. අනිත් එක තමයි අපිට සෙනෙට් එකක් නැති වීම. සෙනෙට් එක කියන්නේ පාර්ලිමේන්තුව සුපර්වයිස් කරන ආයතනයක්. තේරෙනවද? කවුරුත් ඒකට කීප දෙනෙක් පත් කරපුවාම ඒකට ගෙවන වැටුප් ගැන කතා කරන්න පුළුවන්. නමුත් සෙනෙට් එකේ අවශ්‍යතාවය තියෙන්නේ වැරදි පනතක් නීතියට විරුද්ධ පනතක් යනවා නම් එතන ඉන්නේ එඩියුකේටඩ් අය. ඔව්. එතන ඉන්නේ විද්වතුන්. තේරෙනවද? මෙතන ඉන්නේ වැඩිම මනාප අරගෙන ආපු අය. මහජන නියෝජිතය. මහජන වැඩිම මනාප අරගෙන ආපු අය. පෝස්ටර් ගහපු අය. තේරෙනවද? ඒගොල්ලෝ බුද්ධිමත් අය නෙමෙයි. අතෙන්ටපත් කරන්නේ සෙනෙට් එකට බුද්ධිමත් අය. ඒක නැතිවීම නිසා තමයි මේ වෙලා තියෙන්නේ 50 වල. ඒ විතරක් නෙමෙයි. 2009 අංක 50න් 51 වෙනි ඡේදය වෙනස් කළා. 51 වෙනි ඡේදය වෙනස් කළේ පිටරට යන්න ඇප්ලිකන්ට්ලගෙන් සල්ලි ගැනීම සඳහා නීතිය කොහෙවත් සඳහන් කරලා තිබුණේ නැහැ. 1985 අංක 21න්. නේ. විද්‍යාව නියුක්තිකාරයන්ස පනතෙන්. ඔව්. ඒකේ කියලා තිබුණේ හරි ලස්සනයි හොඳේ. 64 වෙනි පරිච්ඡේදයේ කියනවා යම් තැනැත්තෙකු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සැලසීමේ හෝ ලබා දීමේ කාර්යය සඳහා 51 වෙනි ඡේදයේ සඳහන් අයුරු හැර අන්‍යාකාරයකින් ගාස්තු අය කරන බලපත්‍රලාභියෙකු වන තැනැත්තෙකු මේ පනත යටතේ වර්ධකට කරුවන්නේය. හොඳට මතක තියාගන්න ගාස්තු. ඊළඟ B පරිච්ඡේදය ආයන්න පරිච්ඡේදයේ තියෙනවා ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සැලසීමේ හෝ ලබා දීමේ කාර්ය සඳහා තමා විසින් හෝ අන් අයෙකු මාර්ගයෙන් යම් මුදලක් ඉල්ලා සිටින ලබා ගැනීමට තත් කරන බලපත්‍ර ලාභියෙකු නොවන තැනැත්තෙකු වරදකරු වන්නේ කියලා. ඒතර වචන දෙක තේරුණාද? නෑ නේද? උඩින් තියෙන බලපත්‍රයක් තියෙනවා නම් ගාස්තු බලපත්‍රයක් නැත්තම් මුදල් තේරෙනවා. ඔව් පොඩක් ඒ වෙනස පැහැදිලි කරන්නකෝ ඔබතුමා. වෙනස තමයි වා දොස්තර ගාවට යනවා channel කරලා. channeling fee එකක් ගෙවනවා. දොස්තරගේ වෘත්තීය ගාස්තුව තමයි මේ channeling fee එක. දොස්තර මහත්තයා වාට දෙන
ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ගිහිල්ලා බේත් ගන්න එක. එතන මුදල්. ඔව්. තේරෙනවද? අරක ප්‍රොෆෙෂනල්. දැන් ඔයා ලෝයර් කෙනෙක්නේ. ඔයා අපියරන්ස් ෆී එකක් අය කරනවා. ඒක ඔයාගේ ගාස්තුව. ඔයා ෆොටෝකොපි කරන්න, ඇෆිඩවිට් එක ලියන්න, මුද්‍ර ගාස්තු අය කරනවා මුදල්. තේරෙනවද? මුදල් සහ ගාස්තු අතර වෙනස. අර 64 වෙනි පරිච්ඡේදයේ කියලා තියෙනවා 51 වෙනි ඡේදයේ සඳහන් අයුරු හැර අන්‍යාකාරයකින් ගාස්තු අය කරන බලපත්‍ර ලාභියෙකු වන තැනැත්තෙකු. බැරි වෙලක්වත් බලපත්‍ර ලාභියෙකුට ගාස්තු හෝ මුදලක් අය කිරීම නීති විරෝධී කියලා තුනනම් මොකද වෙන්නේ? දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 14 වෙනි පරිච්ඡේදයේ තියෙනවානේ තමන් කැමති නීත්‍යානුකූල වෘත්තියක යෙදීමේ අයිතිය. මුදල් සහ ගාස්තු දෙකම තහනම් කරලා තියෙනවා නම් මොකද වෙන්නේ? බිස්නස් කරන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. ඒ නිසා තමයි මේ විද්වතුන් අර මං කිව්වේ පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ විද්වතුන් මැරිලා වලල්ලා ඉන්න මිනිවල මං දන්නවා නම් ගිහිල්ලා අවුරුද්දට සැරයක්වත් ඉටිබන්දමක් පත්තු කරලා එනවා කියලා. ඒ තරම් බුද්ධිමය ගිනි වැටක් මේක. හරි. බලපත්‍ර තියෙනවා නම් ඔබට ගාස්තු අය කරන්න බෑ. ගාස්තුව බවට පත් වෙන්නේ මොකද්ද? අර ආණ්ඩුවට ගෙවන රෙජිස්ට්‍රේෂන් ගාස්තුවෙන් 70%ක් දෙවන තියෙනවානේ. අන්න ඒක තමයි 51 වෙනි ඡේදයේ සඳහන් අයුරු හැර අන්‍යාකාරයකින් ගාස්තු අය. 51 වෙනි ඡේදයේ කියලා තියෙනවා ආණ්ඩුවට ගෙවන රෙජිස්ට්‍රේෂන් ගාස්තුවෙන් 70%ක් දෙන්න ඕනේ අර ලයිසන්ස් තියෙන ඒජන්ට් කියලා. එයාගේ සේවය සඳහා. ඒ මිසක් එයාට මුදල් අය කිරීම තහනම් කළේ නැහැ. 2009 අංක 50න් කරපු වැඩේ තමයි කෙහෙලිය උන්න හැවිලා මේ ඔක්කොම ද්වේෂ සහගතව. තේරෙනවද? මේ ඒජන්සි කාර්යය පිළිබඳ නරක ඒජන්සි ඉන්නවා 99.99%ක් විතරම ඉන්නේ මේකේ හොඳ මිනිස්සු නෙමෙයි. හරි. බුද්ධිමත් අයත් නෙමෙයි. හරි. නිකන් අර වාණිජ භාණ්ඩයක් පාරිභෝගික භාණ්ඩයක් විකුණලා ලාභ ගන්නවා වගේ ආපු අය බුද්ධිමත්කමටින් ඊටාම හීනයි. තේරෙනවද? මම ඔයගොල්ලන්ගේ සභාපති වෙලා ඉඳලා තිනවා Association of Licensed Foreign Employment Agencies කියන එක. එතෙන්දී මට හිතුනේ මම ওই ටෙලිවිෂන් එකේ ප්‍රෝග්‍රෑම් කරද්දි ලයිව් ප්‍රෝග්‍රෑම් වල මට මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න බැරි කමට මම ස්ක්‍රෝලින් මෙසේජ් ආවා. මොකද්ද? මෝඩයින්ගේ රජෙකු වීමට වඩා බුද්ධිමතුගේ වහලෙකු වීම උතුම්ය කියලා හිතා. අයි මං අර සභාපති හැටියට මෝඩයින්ගේ රජුරෝනේ. තේරෙනවද? කතා කරන්නවත් බෑ. ඒ තරම් මේ නුගත් පරම්පරාවක් ඉන්නේ. හොඳද? කිසිම එකමුතු බවක් නැහැ. මොකද ඒකට හේතුව එකක් තමයි මේ ඒක සීමා වෙලා තියෙනවා එක්තරා ජන කොට්ටාසයකට. තේරෙනවද? ඒ ජන කොට්ටාසයට සීමා වීම නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. හොඳයි. ඒතර මම අතුරු පාරක් ගියා මේ කතාව වෙන පැත්තට හරවන්න. දැන් 2009 අංක 56න් ඒකේ 50 වෙනි ඡේදය මාරු කළා. හොඳයි. මාරු කරනකොට බැලුවා මේ ජනතාව ආරක්ෂා කරන්න මොන්ට ඕන විදිහට මෙහෙම සල්ලි අය කරන්න දෙන්න බෑ. සල්ලි අය කරනවා නම් අපිට කල්තියා පෙන්වන්න ඕන කීයක් මොන මොන කාරණේටද අය කරන්න කියලා අපි ඒතර සීල් එක ගහලා දෙනවා අය කරන්න ඕන ගාණක් කියලා. හරි. මේ මොනවටද? දැන් ඔය දේශපාලනඥයන්ගේ තියෙනවා මාධ්‍යවේදීන්ගේ සහ සියලු දෙනාගේම කතාවක්. මේ නීති හදන්නේ ජනතාව ආරක්ෂා කරන්න කියලා. ඒකනේ වෙන්න ඕනේ. නෑ. ඔය නීතිඥයෙක්. ජනතාව ආරක්ෂා කරන්න නෙමෙයි නීති හදන්නේ. නීති හදන්නේ යුක්තිය ආරක්ෂා කරන්න. යුක්තිය ආරක්ෂා වෙනවා කියන්නේ ජනතාව ආරක්ෂා වෙනවා. යුක්තිය ප්‍රතිගාමීන් මහ ජනතාව. තේරුණාද? නමුත් යුක්තිය ආරක්ෂා වෙන්න ඕනේ. තේරුණාද? මහජනය ආරක්ෂා කරන්න නෙමෙයි. දැන් මහජනය ආරක්ෂා කරන්න ගිහිල්ලා නෙමෙයි මේ ඒජන්සි එකට රැකියාවක් සඳහා අය කරන්න ඕනේ මුදල් ප්‍රමාණය ලක්ෂ 15යි 20යි 25යි කියලා සීල් එක ගහලා දෙනවා. 1985 අංක 21න් තිබුණේ නැහැ. ඒකේ ව්‍යංගයන් කියලා තිබුණා ගාස්වය කරන්න බෑ. ලයිසන් එකක් තියෙනවා නම් ලයිසන් නැත්තම් කිසිදු මුදලක් අය කරන්න බෑ. ඒතර ව්‍යංගයන් කියනවා ඔබට අය කරන්න බැරි ගාස්තු නමුත් ඔබට වියදම් අය කරන්න පුළුවන්. තේරුණාද? එහෙම තියෙද්දි තමයි වියදම් අය කිරීම සඳහා මේගොල්ලෝ අවසර දුන්නේ. දැන් අපි එමු දැන් රැකියා අනුමක් කියලා කියන්නේ දැන් ගෝඨාභයගේ කාලේ ඇරියානේ අර කුණු පෝරණාවක් ගේන්න චීනෙන් LC එකක්. ඔව් ඒක LC එක ඇවිල්ලා චීන නැව ඇවිල්ලා හිටන් මූදේ ඉන්න ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළාට පස්සේ මොකද සිද්ධ වුනේ? සල්ලි ගෙවන්න සිද්ධ වුණා. ඇයි? ණයවර ලිපියක්. ණයවර ලිපියක්. එතකොට ණයවර ලිපියක් කියන්නේ සංයුක්ත බන්ධනදායී ලියවිලා. ඔය නීතියේ කියන වචනනේ ඉංග්‍රීසියෙන් ඔකට කියන compact binding document කියලා. ඒ කියන්නේ ඕපන් කළාට පස්සේ කැන්සල් කරන්න බෑ. එතකොට
මේ ගැසට් එකේ මේ අංක 4 ඡේදයේ යටතේ සත්‍යාපනය කළා එන රැකියා ඇනවුමක් බන්ධනදායි ලියවිල්ලක් නෙමෙයි. ඇයි ඔබ එහෙම කියන්නේ? ඇයි? කාරණා 21ක් තියෙනවා. මම රස්සාවක් සඳහා මිනිස්සු ඉල්ලුවාට ඒ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන් හිටපු ගමන් බජට් එකෙන් කියන්න පුළුවන් ගයිනකොලොජිස්ට් අපේ රටට ගෙන්න එපා. අපේ යුනිවර්සිටි වල ඉන්න ගයිනකොලොජිස්ට්ලා ඒගොල්ලෝ රස්සාව නැතුව ඉන්න නිසා පිටරටින් ගේන්න එපා. රෙක්රූට් කිරීම තහනම්. කාටවත් නවත්තන්න පුළුවන්. තේරෙන්නේ මම පොඩි උදාහරණයක් ගත්තේ. තේරෙන්නේ ඕන රැකියාව වර්ගයක්. ඊළඟට රටවල් දෙක අතර රාජ්‍යතාන්ත්‍රික අරුබුදයක් ඇවිල්ලා කියනවා අර රටෙන් කිසි සේවකයෙක් ගේන්න එපා කියලා. හරිද? එතකොට මේ ලියවිල්ල සත්‍යාපනය කළා ආවට මේක සංයුක්ත බන්ධනදායී ලියවිල්ලක් නෙමෙයි. මොකද මේ කියන පරිබාර හේතු. ඒතර සේවා යෝජකයා සිය අදහස් වෙනස් කිරීම. ෆැක්ටරියක් දාන්න හිටියා මම 350 ගේන්න හිටියා. නමුත් හිටපු ගමන් අපේ විදුලි බිල් වැඩි වුණා. ඒ නිසා මම අපේ රටේ ෆැක්ටරිය දාන්නේ මම අපේ ඉතියෝපියාවට යනවා කියලා. තේරෙනවද? ඒතර වගේ කාරණා ව්‍යාපෘති වහලා දාන්න පුළුවන්, හවුල්කරු අතර මතභේද එන්න පුළුවන්, ඉල්ලුම් කරපු ටෙන්ඩරයක් නොලැබී යන්න පුළුවන්. ඒතර වසංගතයක් එන්න පුළුවන්, කොවිඩ් වගේ. නොලැබිය හැකි. ඒතර අයිතිකාරයන් නඩුවකට පැටලෙන්න පුළුවන්. ආණ්ඩුවේ ව්‍යාපෘති වහලා දාන්න පුළුවන්. අර අපේ මොනෝරේල් ව්‍යාපෘතිය වහලා දැම්මේ. ඒ වහලා දාන්න කලින් ගිහිල්ලා කම්පැනි වලින් ඉල්ලන්න ඇති මෙහෙම රේල් ප්‍රොජෙක්ට් එකක් කරනවා මාළඹේ ඉඳන් මේ කඩුවෙලට හරි අපි මේකට සේවකයෝ ගන්නවා කියලා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? හරි යුද්ධ සිවිල් ගැටුම් වසංගත තත්ත්වයන්. බබන ගැනුම්කරුවෙක් ඇනෝම අවලංගු කරනවා. හරි? දැන් අර දුන්නනේ චීනේ සින්පියන් දුන්නනේ බෝයින් යානා 200කට ඕඩර් එකක්. ඔක් කැන්සල් වුණොත් මොකද වෙන්නේ? බෝයින් එකට ඊට පස්සේ සේවකයෝ ගන්න එක නවත්තනවා. හරි? ඒ වගේ මේ කොච්චර සත්‍යාපනය කළත් තේරෙනවද? මේක ඕපන් කරන ණයවර ලිපියක් නෙමෙයි. මේ සත්‍යාපනය කරන ලිපියට 2009 අංක 56 මුදල් අය කරන්න අවසර දුන්නා. ඒ අවසර දීම නිසා තමයි ඔය 300 පාරවල පෙළපාලි යනවා නේද ඒජන්සියට සල්ලි ගෙවලා හිටන්. ඔව්. අපිට නිතර දකින්න දෙයක්. ඔව් මොකද ඒ රැකියාවනොම් දුන්නට පස්සේ ඒ කම්පැනියත් නෑ ඒගොල්ලෝ කතා කරන්නෙත් නෑ මේගොල්ලොත් එක්ක ඒජන්සිය දැන් මේ සල්ලි ගෙවපුවාට බොරු කිය ගේන්න. තාමාවේ නෑනේ වීසා තාම වර්ක් පර්මිට් එක නෑනේ. එහෙ නිවාඩු දවස් වගේක් තිබුණා මේ සිංහල අවුරුද්දට වගේ දවස් 15ක් විතර එක දිගට නිවාඩු. ඔය වගේ බොරු කිය ඇද ඉඳලා අන්තිමට පුපුරු පොස්ථානයේදී තමයි මේගොල්ලෝ පෙළපාලි යන්නේ. නේද? ඊළඟට තව කාරණයක් තියෙනවා. දැන් මේ 2009 අංක 56න් සල්ලි ගන්න අවසර දුන්නනේ. අවසර දුන්නම පිටරට ඉන්න හොරු දැනගත්තා අපි මේ සත්‍යාපනය කරලා යවන ලියවිල්ලට මෙහෙ යපු ගමන් ෆොරින් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක අවසර දෙනවා මේකට සල්ලි ගන්න කියලා. මම මේ කාරණේ වෙනත් YouTube channel එකේ කතා කළාට පස්සේ අතිසාරයට අමුඩේ ගහනවා වගේ මේගොල්ලෝ අන්න වෙබ් එකේ දැම්ම නීතියක් මම මේක පෙන්වලා දුන්නාට පස්සේ ජොබ් ඕඩර් එක ආවම 120ක් ඒ විදියට කොටස් කරලා දුන්නා එකවරටම ලක්ෂ 15ක් ගන්න කියලා අවසර දීලා තියෙනවා නම් ලක්ෂ 15ම ගන්න තහනම් මේ කාණ්ඩ වලින් තමයි ගන්න පුළුවන් කියලා. ඒක අතිසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්. හොඳේ. දැන් මේ පිටරට හොරු දැනගත්තනේ මේ කිසිම සංයුක්ත බන්ධනදායී ලියවිල්ලක් නොවන මේ ජොබ් ඕඩර් එකට සල්ලි ගන්න අවසර දෙනවා කියලා ලංකාවේ ආණ්ඩුව. අවසර දෙනවයි කිව්ව ගමන් දැනගත්ත ගමන් අතන ඉන්න හොරු කරපු වැඩේ යුරෝ 2500ක් කිරලනවා මේ ජොබ් ඕඩර් එක අනුමත කරලා. එතකොට මේ කිව්ව කාරණා 21 අනුව මේකේ තියෙන මේ ජොබ් ඕඩර් එක ඕන අවස්ථාවක කැන්සල් වෙන්න පුළුවන්. මොකද ඒක සංයුක්ත බන්ධනදායී ලියවිල්ලක් නෙමෙයි ණයවර ලිපියක් වගේ. නේ? ඊළඟට දැන් ඉස්සර තුනනේ රුපියල් 5ක් ගෙවුවම අපිට පුළුවන් ගිහිල්ලා ඉතින් හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න. ඒ වගේ තමයි හැම රටකම ඊටාම සරල ක්‍රියාවලියක් තියෙන්නේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න. දැන් ගිහිල්ලා මේ හොරකම දැනගත්තාම ජාත්‍යන්තර හොරු කරන්නේ ගිහිල්ලා තනි පුද්ගල ව්‍යාපාරයක් නැත්නම් හවුල් ව්‍යාපාරයක් LLC නැත්නම් limited liability companies වලට වගේ යන්නේ නැහැ. ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කරලා ලෙටර් හෙඩ් එකක් හදලා ගහන ජොබ් ඕඩර් එකක්.
මේසල්ලා 300යි කාපෙන්ටර්ස්ලා 300යි කියලා ෆොරින් මිනිස්ට්‍රීට අරගෙන යනවා. මොකද ඒ රටවල තානාපති කාර්යාලයක් නැහැ අපේ. මිනිස්ට්‍රියට යන්නේ. ඒතකොට තානාපති කාර්යාලයක් නැති අවස්ථාවක මේක කියලා තියෙනවා ඔන්නේ වාක්‍ය බලාගන්න. එවැනි සේවා යෝජකයෙකුගේ කීර්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අධිකාරියක හෝ වෙනත් යම් පිළිගත් ආයතනයක හෝ එතර පිහිටි සේවා යෝජකයාගේ රටේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය දූත කාර්යාලයේ සාක්ෂි වේ යුතුයි කියලා. එතකොට ශ්‍රී ලංකා රාජ්‍ය දූත කාර්යාලය නැත්තම් ඒ රටේ රාජ්‍ය අධිකාරියකින් හෝ වෙනත් යම් පිළිගත් ආයතනයක ඒ කියන්නේ චේම්බර් ඔෆ් කොමර්ස් වගේ. ඔව්. එතකොට ඉන්ටර්නැෂනල් අර හේග් කන්වෙන්ෂන් එකේ තියෙන විදියට කියන්නේ අසං කරන්නේ without commitment to the content hereof we certify that the signature is of the authorized person. අස්සන විතරයි සාතික කරන්නේ. ඒතර අර ජාත්‍යන්තර හොරාට රුපියල් 5,000ක් දීලා තනි පුද්ගල ව්‍යාපාරයක් හරි කවුල් ව්‍යාපාරයක් කරලා ලියාපදිංචි කරලා ලෙටර් එක හදාගෙන දැන් මෙයා ගහනවා මට මේ වගේ සේවකයෝ අවශ්‍යයි. ඌ හිතෙන් දානවා පඩිය. ලොකු පඩියක් දානවා. හිතෙන් දාන්නේ පඩි. ඌට ඇති ව්‍යාපාරයක් නැහැ. කොහේ හරි ෆ්ලැට් එකක ගේක ඇඩ්‍රස් එකට තමයි මේකක් තියෙන්නේ. ඒතර මෙයා අරන් යනවා ඒ රටේ ෆොරින් මිනිස්ට්‍රියට මේක සාතික කරා. ඒතර ෆොරින් මිනිස්ට්‍රියට සාතික කරන්න එයා අවශ්‍ය ලියකියවිල දුන්නාම ෆොරින් මිනිස්ට්‍රි සාතික කරන්නේ කොහොමද? without commitment to the මෙහිස් අඩංගු තොරතුරු වලට වගකීමක් නොමැතිව මෙහි සඳහන් අත්සන නිසි පුද්ගලයා බව සාතික කරනවා. ඕක ගෙනල්ලා මෙහාට දුන්නම ආන්න මෙහෙන් සීල් එක ගහලා දෙනවා. එකෙක්ගෙන් ලක්ෂ 15 ගානේ ගන්න පුළුවන් රුමේනියාව රස්සාවල් වලට කියනවා. හඳයි. පැහැදිලි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔය මහා වංචාවලට කොහෙන්ද පාර කැපුවේ? අර 51 වෙනි පරිච්ඡේදය වෙනස් කිරීම නිසා අවසර දෙනවා සීල් එක ගහලා. කලින් අවසර දුන්නේ නැහැ. නමුත් මුදල් ගන්න තහනමක් කරලා තිබුණේ. තේරුණාද? දැන් මෙතන සීල් එක ගහලා අවසර දුන්නම මේ මිනිස්සුන්ට ගිහිල්ලා මේ මගේ ලේඛනේ ඔය මිනිස්සු ගාව නැහැ හොඳද? මේක පෙන්නලා උසාවියේ කියන්න පුළුවන්. තේරුණාද? රස්සාවක් දෙන්න තමයි හිටියේ මේ කාරණාව දෙන්න බැරි වුණා. ඔව් ඊටම පැහැදිලි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. මම අවසාන වශයෙන් අහන්න කැමතියි. ඇත්තට මේ රටවල් වලට යන්නේ අපේ රටේ මානව සම්පත නේද? ඒ පිළිබඳව අවසාන වශයෙන් කුමක්ද කියන්න තියෙන්නේ? ඔව් ඉතින් කුබෝටගෙන ට්‍රැක්ටරේට යම්කිසි කාර්යයක් කරන්න පුළුවන් වගේම අතපය දෙන මිනිස්සුන්ටත් කාර්යයක් කරන්න පුළුවන්. ඒ දෙක අතර තියෙන වෙනස තමයි එක්කෙනෙක් ජීවමානයි අනිත් එක්කන අජීවයි. යන්ත්‍රයක්. ඒතර මේ අතපය තියෙන දැනුම තියෙන හැකියාව තියෙන කුසලතා තියෙන මිනිස්සු තමයි රටක නිෂ්පාදනය යෙදෙන්නේ. ඒතර රටක නිෂ්පාදනයේ යෙදෙන මිනිස්සු මහා පරිමාණයෙන් උනන්දු කරලා රට පටවන්න පටන් ගත්තාම තේරෙනවද? මොකද වෙන්නේ? මේ වත්තේ තනකොළ කාපු අපේ හරක් ටික ගිහිල්ලා අල්ලපු වත්තට කිරි දෙනවා. ගඟෙන් දිය බීලා මූදට ආවඩනවා. ඒක තමයි වෙලා තියෙන්නේ අපේ රටේ ඕන කෙනෙක් අවුරුදු 10ක් මිනිමම් ඉස්කෝලේ යනවා. ඒ කියන්නේ අවුරුදු 5ක් වයස ඉවරලා O level දක්වා එයාට වයස අවුරුදු 15 වෙනකන් යනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් නම් 12 වෙනකන්. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියොත් එහෙම වෛද්‍යවරයෙක් නම් තව අවුරුදු 5ක් විතර ඉගෙන ගන්නවා අවුරුදු 17ක්. ඒතර මේගොල්ලෝ PR අරගෙන ඕස්ට්‍රේලියාවට යනවා. ඕස්ට්‍රේලියාවට දියුණු කරපු සම්පතක් නොමිලේ ලැබෙන්නේ. තේරෙනවද? අපි මේ දියුණු කරපු සම්පත අපි නැති කරගන්නවා. හඳයි. එතකොට දොස්තර විතරක් නෙමේ සම්පත. නගර සභාවේ කුණු වදින මිනිස්සයා. කුණු වදින මිනිස්සයාගේ ශවලෙන් අලලා කුණු එක ලොරියට දාන හැකියාව විතරක් නෙමේ වඩා වැදගත් වෙන සම්පත. එයා ඒ රස්සාව කරන්න කැමති වීම. හැමෝම කැමති නැහැනේ. ඔව්. තේරෙනවද? ඒක තමයි සම්පත. එතකොට ඒ ටික නැති වෙනකොට හඳේ දැන් මං හිතන්නේ ලංකාවට මොනවද මේ වීසා නැතුව ඉන්දියාවෙන් ගෙනල්ලා ඔය යම් තැන්වල වැඩ කරනවා හොරෙන්. හඳේ. එතන මේ මානව සම්පත් වල තියෙන වැදගත්කම රජයක් වුණාම තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? ඒ මිනිස්සුන්ට කර්මාන්ත ඇති කරලා දෙන්න ඕනේ. හරි. දැන් බලන්න ලංකාවේ ගත්තම වැඩිම තියෙන සල්ලි ටික කොහටද දෙන්නේ? පෙට්‍රල් ෂෙඩ් වලින් මොනවාද? පෙට්‍රල් කෝපරේෂන් එකට. හරි. CPC එකට. පාස්පෝර්ට් කන්තෝරයෙන් පාස්පෝර්ට් එකට රුපියල් 20000ක් විතර බිලියන් ගණක් ඇදෙනවා මාසෙකට. ඔව්.
තේරෙනවද? ඊට පස්සේ හයිවේ එක්සිට් එකෙන් එන සල්ලි ඔක්කොම යන්නේ කොහාටද? ආණ්ඩුවට. තේරෙනවද? මේ මුදල් මහජනය අතර බෙදෙන්නේ නැහැ. බැරිලක්වත් හයිවේ එක කොටස් කළා කියන්නේ මෙතන ඉඳන් ගැලණිගමට තියෙන කෑල්ල වෙන් කරලා හිටන් ඒක විකුණනවා නෙමෙයි. තේරෙනවද? වර්චුවල් කොටස් හැටියට මහජනයට වික්කොත් තේරෙනවද? ඕගලන්ට කොටස් වලදපොළ නෙමෙයි. මොකද කොටස් වලදපොළ වගේ සංකීර්ණ සහ සංවේදී ස්ථානයක් පාලනය කරන්න පුළුවන් මිනිස්සු අපේ රටේ නැහැ. ඒ නිසා තමයි අර මං YouTube එකත් කිව්වා මංකි බිස්නස් කියන જાතියක් ඔතන කරනවා. ඒක වෙන වෙලාවක කතා කරමු. මේ කොටස් විකුණලා හයිවේ එකේ මහජනය කියන කොටස් ගන්න කියලා. මහජනය කොටස් ගත්තම බිලියන ගාණක් හයිවේ එකේ වියදම ආපහු අපට ලැබෙනවා. ලැබුණාට පස්සේ දැන් RDA කියන තනි අයිතිකාරයාට තනි ආදායම එතෙන්ට යනවා. තේරෙනවද? අර මහජනයට කොටස් විකුණලා එක්සිට් එකෙන් එන සල්ලි ආපහු යවුවොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ජාතික ධනෙ රීඩිස්ට්‍රිබියුට් වෙනවා. තේරෙනවද? ජාතික ධනෙ නැවතත් මිනිස්සු අතර බෙදලා යනවා. මේක සීට්ටු ක්‍රමයක් වගේ අපේ සමාජයක ජීවත් වෙනවා කියන එක. එහෙම කළා නම් තේරෙනවද? රට මීට වඩා ඉක්මනින් දියුණු වෙනවා. රට දියුණු වුණොත් මේ මිනිස්සුන්ට රට යන්න උවමනා නැහැ. තේරෙනවද? අපේ රටවල් දියුණු කරන්න බැරි කමක් නැහැ නේ. ඉතින් ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔබගේ හරිම පැහැදිලිව හරිම සරලව සහ ප්‍රායෝගික විදිහට මොකද්ද මෙතන වෙන්නේ මේ විදේශ රැකියාව ආශ්‍රිත මොකද්ද වෙන්නේ කියන එක ඉතාම හොඳින් පැහැදිලි කරා. ඔබතුමා සමග නැවත වතාවක් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලමින් අද අපි සමු ගන්නවා හරි පාරෙන්. ස්තුතියි.